අමරපුර මූලවංශික මහා නිකායේ බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝදායක දුරයට පත්කළ මීගමුව අබේසේකරාරාම විහාරාධිපති පූජ්‍ය දේවමුට්ටාවේ මලියදේව තිස්ස නායක ස්වාමීන් වහන්සේ පිළිගැනීම උත්සවයක් එම විහාරස්ථානයේ සංවිධානය කර තිබුණා. මෙම උත්සවයේදී උන්වහන්සේට සන්නස්පත්‍රය පිළිගැන්වීම හිටපු ගුවන් හමුදාපතිවරයෙකු වන එයා මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා අතින් සිදු කෙරුණා. උන්වහන්සේ වෙත විජිනපත ප්‍රදානය කළේ දායක සභාවේ සභාපති ජනාධිපති නීති කුවේරද සොයිසා මහතා විසින් මලියදේව නාහිමියන් විසින් සිදු කළ ධර්මානුශාසනාවේ කොටසකට දැන් අපි සවන් දෙමු. මෙම ධූරයේ ගෞරවයේ සංකේතයක්. පමණක් නොවන බව මම හොඳින් අවබෝධ කරගන්නවා. බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා කැපවීම, ඒ වගේම රොයිකීම් අනුව ක්‍රියා කිරීමට මම හොඳින් අධිෂ්ඨාන කරගන්නවා. සබ්බපාපස්ස අකරණම් බුදුදහමේ මූලික කරපද්ධතිය තමයි සියලු අකුසලයන්ගෙන් වැළකීම, කුසල දහම් වැඩි වීම, ඒ වගේම සිත පිරිසිදු කර ගැනීම. මේ ප්‍රමාණවත් ඒ බුදුදහම තුළින් අපේ ජීවිත අර්ථවත් කරගන්නට, ඒ වගේම කරන කියන සෑම දෙයකම මහත්ඵල ඇති කරගන්නට.